වෘත්තයක පරිධිය. පරිධිය කියලා කියන්නේ වෘත්තයක වක්‍ර රේඛාවේ දිග. සරලවම කිව්වොත් වෘත්තයක වටේ දිග පරිධිය ලෙස හඳුන්වනවා. වෘත්තයක පරිධිය හොයන සූත්‍රය. C සමානයි 2πr. C කියන්නේ පරිධිය. 5 7න් 22. r අරය. අරය සෙන්ටිමීටර් 7ක් වූ වෘත්තයක පරිධිය සොයමු. පළමුව සූත්‍රය ලියාගෙන ඉන්පසු අගයන් ආදේශ කරමු. 2 සූත්‍රයේ නියත අගයක් නිසා 2 ගුණ කිරීම 7න් 22 ගුණ කිරීම 7. 7ට 7 කැපිලා අයින් වුණා දෙවරක් 22. මෙම වෘත්තයේ පරිධිය 44 සෙන්ටිමීටර්. කේන්ද්‍රික ඛණ්ඩය. වෘත්තයක කේන්ද්‍රයකින් සහ අරයන් දෙකකින් මායිම් වූ පෙදෙසක් කේන්ද්‍රික ඛණ්ඩයක් ලෙස හඳුන්වනවා. කේන්ද්‍රික ඛණ්ඩයක වක්‍ර රේඛාව ඡාප දිග ලෙස හඳුන්වනවා. කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග හොයන සූත්‍රය. 360න් θ ගුණ කිරීම 2πr. θ කියන්නේ කේන්ද්‍රික කෝණය. 5 7න් 22. r අරය. කේන්ද්‍රික ඛණ්ඩ ආශ්‍රිත ගැටලු විසඳමු. ABC පාදයක දිග සෙන්ටිමීටර් 14ක් වූ සමපාද ත්‍රිකෝණයකි. අඳුරු කළ කොටසේ පරිමිතිය සොයන්න. ABC සමපාද ත්‍රිකෝණයක් නිසා AC දිග සෙන්ටිමීටර් 14යි. අලුතින් සොයාගත යුත්තේ ඡාප කොටසේ දිගයි. එම නිසා ඡාප දිග සොයන සූත්‍රය ලියාගෙන අගයන් ආදේශ කරමු. අඳුරු කළ කොටස අර්ධ වෘත්තයක් නිසා කේන්ද්‍රික කෝණයේ විශාලත්වය 360න් 180 ගුණ කිරීම 2 ගුණ කිරීම 7න් 22 ගුණ කිරීම අරය 7යි. 7ට 7 කැපුණා 180ට 180 1යි 360ට 2යි 2ට 2 කැපිලා අයින් වුණාම ලවයේ 22 ඉතුරුණා. ඒ අනුව ඡාප දිග සෙන්ටිමීටර් 22යි. අඳුරු කළ කොටසේ පරිමිතිය AC දිග 14ට එකතු කරන්න ඕනි මෙම ඡාප දිග සෙන්ටිමීටර් 22. පරිමිතිය සෙන්ටිමීටර් 36යි. අඳුරු කළ කොටසේ පරිමිතිය සොයන්න. ABD කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ ඡාප දිගයි. DCB කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ ඡාප දිගයි සොයමු. ඡාප දිග සොයන සූත්‍රය ලියාගෙන කේන්ද්‍රික කෝණය 360න් 90 නිසා 360න් 90 ගුණ කිරීම 2 ගුණ කිරීම 7න් 22 ගුණ කිරීම අරය සෙන්ටිමීටර් 7. 90ට 90 1යි 360ට 90 4යි 4ට 2 2යි 2ට 2 1යි 2ට 2 1යි 22ට 2 11යි 7ට 7 කැපිලා අයින් වුණාම ලවයේ සෙන්ටිමීටර් 11යි. ඒ අනුව අඳුරු කළ කොටසේ පරිමිතිය එවැනි ඡාප දිගවල් දෙකක් ඇති නිසා 11 ගුණ කිරීම 2 සෙන්ටිමීටර් 22යි. අඳුරු කළ කොටසේ පරිමිතිය සොයන්න. මෙම රූපේ අඳුරු කළ ඇත්තේ මෙම ගැටලුව විසඳීමේදී ඡාප දිග සෙවීමට 360න් θ ගුණ කිරීම 2πr සූත්‍රය ලියාගෙන කේන්ද්‍රික කෝණය 90 ආදේශ කර 90ට 90 1යි 360ට 90 4යි 4ට 2 2යි 2ට 2 1යි 2ට 2 1යි 22ට 2 11යි 7ට 7 කැපුණම ලවයේ සෙන්ටිමීටර් 11යි. ඒ අනුව
චාප දිග සෙන්ටිමීටර් 11යි. GF පාදයේ දිග සෙවීමට GDF යනු ඍජුකෝණී ත්‍රිකෝණයක් නිසා පයිතගරස් ප්‍රමේයට ආදේශ කළ විට GF දිග සෙන්ටිමීටර් 10යි. ඒ අනුව අඳුරු කළ කොටසේ පරිමිතිය චාප දිග 11 GF එකතු කිරීම GF දිග 10 එකතු කිරීම FC සෙන්ටිමීටර් 9 CB සෙන්ටිමීටර් 15 සෙන්ටිමීටර් 8 සමානයි සෙන්ටිමීටර් 53යි.